ඒතර මානසික ගැටලු කියන හැම එකක්ම පිස්සු නෙමෙයි. පිස්සු කියන තත්ත්වයක් ඒ කියන්නේ අර අපි කියන්නේ කාරු හරි ගිහිල්ලා මානසික ප්‍රතිකාර රෝහලක ඇඩ්මිට් කරන්න වෙන තත්ත්වයන් තියෙනවා. හැබැයි අපිට මේ එදිනෙදා එන ડિප්‍රෙෂන්, ස්ට්‍රෙස් එක, එහෙම නැත්නම් ඇන්සයිටි මේ වගේ දේවල් මේ පිස්සු තත්ත්වයන් නෙමෙයි. අපි ගිහිල්ලා හෙම්බිරිසාවකට බෙහෙත් ගන්නවා. එහෙම නැත්නම් කැස්සක් උණක් මෙහෙම ටික දවසක් තිබුණොත් අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලලා අඩු වෙන්නේ නැත්නම් අපි ගිහිල්ලා වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්නවා. එතකොට මේ මානසික තත්ත්වයන් අන්න ඒ වගේ. ඒ දිහත් මේ විදිහට බලන්න ඕනේ. ඒ කියන්නේ මේක හෙම්බිරිසාවක් එහෙම නැත්නම් කැස්සක් මේ වගේ තත්ත්වයක් කියන මට්ටමට අපේ සමාජය තුළ ඔළුව හැදෙන්න ඕන. නැත්තම් මොකද අපි දන්නා සමහර විට හෙම්බිරිසාවක් අපි හරියට ප්‍රතිකාර නොකරොත් නියුමෝනියා තත්ත්වයක් එහෙම නැත්තම් කෙනෙකුගේ ජීවිතේ පවා හිමි වෙන්න පුළුවන්. ඒතර ඒ වගේම තමයි මේ මානසික තත්ත්වය, මේ ස්ට්‍රෙස් එක දීර්ඝ කාලයක් තිස්සේ අපි මේක ගණන් නොගෙන හිටියොත් එහෙම මේක ඒ කෙනාගේ මුළු සම්පූර්ණ ජීවිතයම විනාශ කරන තත්ත්වයකට එන්න පුළුවන්. ඒතර මේ මුලදීම මේ දේවල් අඳුරගෙන මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මම කවුන්සලර් කෙනෙක් ගාවට යනවා. එහෙම නැත්නම් මම සයිකියාට්‍රිස්ට් කෙනෙක් ගාවට යනවා. ගිහලා මම ටක් ගාලා මේකට අවශ්‍ය උපදෙස් ගන්නවා. බෙහෙතක් ඕන නම් ඒක ගන්නවා. ඒතර අර හෙම්බිරිසාව හොඳ කරගන්නවා වගේ මේකත් මම ටක් ගාලා හොඳ කරගන්නවා. ඊට පස්සේ මම සාමාන්‍ය විදිහට මගේ ජීවිතය ගත කරනවා කියන්නේ. මෙන්න මේ தත්ත්වයට අපි මනස හදා ගන්න ඕන කියන එක තමයි අද මම කියන්නේ වැඩි වශයෙන් මේ සමාජයට දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය.